අද වෙනකොට ෆැෂන් වර්ල්ඩ් එකේ ට්‍රෙන්ඩ් එකක් බවට පත් වෙලා තියෙනවා ෆැබ්‍රික් යොදාගෙන ඇක්සසරිස් ඩිසයින් කිරීම. අද අපි ස්ටයිල් චෙක් සෙග්මන්ට් එකෙන් කතා කරන්නේ ෆැබ්‍රික් ඇක්සසරිස් විවිධ කොස්ටියම්ස් වලට යොදා ගන්න විදිහ. රාෆෙල් ෆර්නැන්ඩෝ කියන්නේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්, ස්ටයිලිස්ට් කෙනෙක්, ඒ වගේම ෆැෂන් ෆොටෝග්‍රැෆර් කෙනෙක්. නමුත් අද අපි ඔබට ඇයව ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඇක්සසරිස් ඩිසයිනර් කෙනෙක් විදිහට. රාෆි, අපි කොහොමද ෆැබ්‍රික් මටීරියල් එක ඇක්සසරිස් වලට යොදාගන්නේ? ඔව් රශ්මි, දැන් ෆැෂන් ඩිසයිනර් කෙනෙක් විදිහට අපිත් එක්ක ගොඩක්ම ළඟින්ම තියෙන දෙයක් තමයි ෆැබ්‍රික්ස් කියන්නේ. ඉතින් අපේ ෆැබ්‍රික් වේස්ටේජ් එක අවම කරන්න තමයි මේන්ලි මට මේ ෆැබ්‍රික් ඇක්සසරි කියන කන්සෙප්ට් එක ආවේ. ඒ කන්සෙප්ට් එක මම ඩෙවලොප් කරා මොකද ලංකාවේ ඒක වැඩි නැති වුණාට ලෝකේ පුරාම ගොඩක් රටවල් වල හරිම ෆේමස් සබ්ජෙක්ට් එකක් ෆැබ්‍රික් ඇක්සසරිස් කියන්නේ. ඉතින් මෙතනදී මම ගොඩක් necklaces, earrings, bracelets, anklets, handbags, shawls and ඒ වගේ ගොඩක් දේවල් වලට fabrics කියන දේ පාවිච්චි කරනවා. මොකද අපි ගාව වැඩිපුරම තියෙන එක wastage එක අවම කරනවත් එක්කම sustainable brand එකක් එකෙන් අපිට develop කරන්න පුළුවන්. අන්න ඒ concept එකෙන් තමයි මම ඒක use කරේ. දැන් ගොඩක් රටවල් වල fabric accessories කියන එක necklaces වලට විතරක් සීමා වෙලා නැහැ. සපත්තු වල ඉඳන් හැම ඇක්සසරි කියන හැම කොටසකටම අපේ බෙදෙන හැම කොටසකටම ෆැබ්‍රික් ස්ප්‍රෙඩ් වෙනවා. දැන් මෙතනදී මම ගොඩක් මේන්ලි ફોකස් කරලා තියෙන්නේ අපේ wearable pieces වලට. ඒ කියන්නේ necklace, headbands, bracelets, earrings කියන රේන්ජ් එක තමයි මම කවර් අප් කරලා තියෙන්නේ. රාෆි, අපි කොහොමද ෆැබ්‍රික් ඇක්සසරිස් අපි තෝරා ගන්න ෆැෂන් එකත් එක්ක මැච් කරන්නේ? ඔව් රශ්මි, ගොඩක් ඉම්පෝටන්ට් ක්වෙස්චන් එකක්. මොකද ගොඩ දෙනෙක් අහන දෙයක් තමයි ෆැබ්‍රික් ඇක්සසරි එකක් කොහොමද ෆැබ්‍රික් වලින්ම කරපු අවුට්ෆිට් එකට අපි මැච් කරන්නේ කියන එක. අපිට ඒ ෆැබ්‍රික් එකෙන්ම ඇක්සසරි එක කරන්න ඕනේ නැහැ. ඒ වුණාට අපිට ඒකට මැච් කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ චෙක් වලින් කරපු අවුට්ෆිට් එකකට අපිට totally different stripe ෆැබ්‍රික් එකකින් කරපු ඇක්සසරි එකක් යූස් කරන්න පුළුවන්. ඒක කිසිම mismatch එකත් එක්ක එන rules and regulations නෑ අපිට මේක කරන්න පුළුවන් කියලා බෑ කියලා. මොකද ෆැෂන් කියන්නේ හරිම ඕපන් සබ්ජෙක්ට් එකක්. do's and do nots තිබ්බට අපි ඒක ෆලෝ කරන්න ඕනේ කියන එක මස්ට් එකක් නෙමෙයි. ඉතින් ඒකින්ද අවුට්ෆිට්ස් එක පාවිච්චි කරද්දී බරියර්ස් නැහැ මේක පාවිච්චි කරන්න පුළුවන් බෑ කියලා. බට් ගොඩක් මැච් කරන දැන් මම මගෙන් අහුවා වගේ මැච් කරන්න යනකොට කලර්ස් වලින් ෆැබ්‍රික් ටෙක්ස්චර් එකෙන් අපි මැච් කරන්න ඕනේ නෑ. බට් කලර්ස් වලින් අපි මැච් වෙන රේන්ජ් එකක් තියෙනවා. දැන් ඔයාගේ ස්කාර්ෆ් එක ඔයාගේ ඩ්‍රෙස් එකට මැච් වෙනවා. මොකද ස්කාර්ෆ් එකත් ෆැබ්‍රික් ඇක්සසරි එකක්. ඉතින් ඔයා යූස් කරලා තියෙන ෆැබ්‍රික් ඇක්සසරි එකක්. ඒ වගේම මගේ නෙක්ලස් එක ෆැබ්‍රික් ඇක්සසරි එකක්. ඉතින් ඒ පර්ටිකියුලර් දේවල් අපේ අවුට්ෆිට් එකේ කලර් එක වෙන්න ඕනේ නෑ. මිස්මැච් වෙන්න පුළුවන්. බට් මොකද දැන් මිස්මැචින් අපේ ට්‍රෙන්ඩ් එකකුත් හින්දා මම හිතන්නේ එහෙම එක ලයින් එකක් නෑ මේකටම මැච් වෙන්න ඕනේ කියලා. ඕනම අවුට්ෆිට් එකකට අපිට හිතෙනවා නම් it carries well with the outfit. No restrictions at all. Afraid to lose, afraid to love, afraid to catch your eyes. But I have the hope to keep us close, to keep us on. Hold on, but don't speak. The words won't kill the pain. රාෆි, දැන් ෆන්ක්ෂන් එකෙන් ෆන්ක්ෂන් එකට අපි තෝරා ගන්න ඩ්‍රෙස් කෝඩ් එක වෙනස් වෙනවා. එතකොට කොහොමද ෆැබ්‍රික් ඇක්සසරිස් මැච් කරන්නේ? දැන් මුලින්ම ගත්තොත් බ්‍රයිඩල් අවුට්ෆිට් එකක්. දැන් හැමතිස්සෙම අපි කරන්නේ බ්‍රයිඩල් ඩ්‍රෙස් එක ලෑස්ති කරපු ගමන් අපි ජුවලරි එක තමයි ඊළඟට හිතන එකම දේ. එක්ක ඇක්සසරි එක. දැන් මෙතනදී ගොඩක් වෙලාවට මම
මැච් කරලා තියෙන්නේ ඇඳුමෙම තියෙන ලේස් එකෙන් අපිට නෙක්ලස් එක කරන්න පුළුවන්. ග්ලව් එකක් කරනවා වගේ බ්‍රේස්ලට් එකක් කරන්න පුළුවන්. මොකද එකක් එතන හරි සිම්ප්ලිසිටි එකක් තියෙනවා, හරිම කනෙක්ටිවිටි එකක් තියෙනවා මුළු අවුට්ෆිට් එකේම. ගොඩ දෙනෙක් කැමතියි. දැන් ගොඩක් බ්‍රයිඩ්ස්ලා කැමතියි හරි සිම්පල් ලුක් එකට. ඒ වගේම තමයි දැන් ෆන්ක්ෂන් එකක් කියලා කියමු. ෆන්ක්ෂන් එකේදී ඉවනිං ඩ්‍රෙස් එකේම ෆැබ්‍රික් එකට මැච් වෙන විදිහේ නෙක්ලස් එකක්, ඉයරින් එකක්, බ්‍රේස්ලට් එකක් දාන්න ගොඩක් අය කැමතියි. මොකද එකක් අපි ගොඩක් දකින විදිහට ඇක්සසරි පීසස් ටිකක් හෙවි items වෙන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ හරිම soft, පොඩ්ඩක්වත්ම බර නැහැ. ඒගොල්ලන්ට ඕන තරම් වෙලා දාන් ඉන්න පුළුවන්. durability එක වැඩි. පොඩ්ඩක් හරි කැඩෙන්නේ බිඳෙන්නේ එහෙම නැහැ. මොකද ආයෙත් adjust කරන්න පුළුවන් කමක් තියෙනවා. durability එක හුඟක් වැඩි. සාමාන්‍ය ඇක්සසරි එකට වැඩිය. දැන් evening dress එකක හරි evening function එකක් විතරක් නෙමෙයි. මොකද අපිට overall ගත්තොත් එහෙම මේක පොදුවේ casual wear teenagers ලට මොකද මගේ එක collection එකක් මම කරනවා තනිකර teenagers ලට විතරයි. totally wastage colourful laces වලින්. washable, reusable, durability එක හුඟක්ම වැඩි. ඒකත් එක්කම කියන්නේ teenagers ලට පාවිච්චි කරන්න පුළුවන් casual use එකට. ඒ වගේම evening wear, bridal wear ඔය හැම දෙයකටම පොදුවේ ගන්න පුළුවන් එක function එකකට සීමා කරන්න බෑ. මොකද අපි හැම එකටම fabrics use කරන නිසා එකෙන් අපිට accessory එක develop කරන්න පුළුවන්. රෆි, දැන් අද අපි දකින collection එකේ designs ගැන කතා කරා. දැන් collection එකේ මගේ pieces ගැන separately කතා කරනවා නම් මම ගොඩක් accessories වලට බලලා තියෙන්නේ. දැන් bow ties කියන දේ අපි හැමෝම දන්නවා. දැන් females ලගේ bow ties කියන දේ ගොඩක් ඇත්තටම දකින්න නැති දෙයක්. මෙතනදී මම necklace එකත් එක්ක black roses pink mix කරලා bow tie එකක් create කරලා තියෙනවා. ඒක ගොඩක් වෙලාවට party එකදී හරි cocktail function එකදී හරි යනකොට ඕනම outfit එකක්, කියන්නේ tube dress එකක් හෝ ඒවා shirt එකක් හෝ ඒවා ඕනම දෙයක් එක්ක carry කරන්න පුළුවන් විදිහේ accessory එකක්. ඒ වගේම මම කරලා තිනවා ගොඩක් වලට මේ බෙල්ලේ තියෙන පාළු ගතිය නැති කරන්න. මේ accessories ගොඩක් massive chunky accessories. මේවා use කරලා පස්සේ earring එකක්වත් bracelet එකක්වත් ඇත්තටම ඕන වෙන්නේ නැහැ. තව මගේ pieces ගැන කතා කරනවා නම් මම use කරලා තිනවා ගොඩක් beads, chunky beads, glass beads, එකතෙම cut pearls, ගොඩක් hot couture techniques එක්ක යන collection එකක්. මේකේ pearls මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම එකක්ම hand stitch, hand done. ඒ වගේම hand crafted manipulations ගොඩක් use වෙනවා. laces, collars මේ හැම දෙයක් එක්කම build කරලා තියෙන්නේ. pieces ගැන separately කතා කරනවා නම් white pieces තියෙනවා. මම ගොඩක්ම මම කිව්වා වගේ garden rose කියන concept එක හින්දා හැම collection හැම piece එකේම වගේ මම roses use කරලා තියෙනවා. මොකද මම ඉස්සෙල්ලා කිව්වා වගේ delicate look එක maintain කරන්න ඕන නිසා. තව මම pieces ගැන කතා කරනවා නම් මගේ එක blue color වලින් මම කරපු collection එකක් තියෙනවා. ඒකට මම pearl එකක්, ඒ වගේම fabric flower එකක්, pearls ම cover කරලා laces වලින් අන්න ඒ වගේ look එකක් මට add කරන්න ඕන වුණා. මේ වගේ jewelry එකක් ඕනම function එකකද ඕනම වයසක එක්කෙනෙක්ට අඳින්න පුළුවන්. teenage කෙනෙක් අඳිනවා වගේම ගොඩක් mid 40s වල එක්කෙනෙක්ට උනත් අඳින්න පුළුවන්. මොකද මේකේ වයස් සීමාවක් නැහැ. අඳින ඇඳුමත් එක්ක ඒක Tamanට adapt කරගන්න පුළුවන් විදිහේ quality එකක් තියෙනවා fabrics වල. මොකද එක එක fabrics මිනිස්සු බාර ගන්න විදිය වෙනස් නිසා. Thank you very much Rafi iStyle එකත් එක්ක අද එකතු වුණාට. අද අපි කතා කරේ fabric accessories ගැන. Thank you. You know I'd fall apart without you. I don't know how you do what you do. 'Cause everything that don't make sense about me makes sense when I'm with you. Like everything that's green, girl, I need you. But it's more than one and one makes two. Put aside the math and the logic of it. You gotta know you want it too. 'Cause I wanna wrap you up, wanna kiss your lips. I
විවේකයක් අඩු කෙනෙකුට තමන්ගේ ශරීරයේ බැලන්ස් එක පවත්වාගෙන යාමට එක්සර්සයිස් කිරීමට කාලයක් සොයා ගැනීමට ඉතාමත්ම අපහසුයි. එහෙම කෙනෙකුට ජිම් එකේ වර්ක්අවුට් කරලා ලබා ගන්න ප්‍රතිඵලය ඉතාමත්ම කෙටි කාලෙකින් ලබා ගන්න ක්‍රමයක් ගැන තමයි ලයිෆ්ස්ටයිල් සෙග්මන්ට් එකේ අපි කතා කරන්නේ. ඉරේෂා කියන්නේ පොපියුලර් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඇයගේ ජීවිතේ වැඩි කාලයක් ඇය ගත කරන්නේ කොස්ටියුම් ඩිසයිනින් එක්ක. ඒ නිසා ඇයට කාලයක් නැහැ ඇයගේ බොඩි බැලන්ස් එක පවත්වාගෙන යන්නට. අද අපි කරන හයිඩ්‍රෝതെරපි එක කරන්නේ ඉරේෂාට. ඒ වගේම මේක කරන්නේ මනෝහරි. අම්මා දන්නවද මේ අපේ කිරි? ජීවිතයට විවේකයක් අඩු කෙනෙකුට තමන්ගේ ශරීරයේ බැලන්ස් එක පවත්වාගෙන යාමට එක්සර්සයිස් කිරීමට කාලයක් සොයා ගැනීමට ඉතාමත්ම අපහසුයි. එහෙම කෙනෙකුට ජිම් එකේ වර්ක්අවුට් කරලා ලබා ගන්න ප්‍රතිඵලය ඉතාමත්ම කෙටි කාලෙකින් ලබා ගන්න ක්‍රමයක් ගැන තමයි ලයිෆ්ස්ටයිල් සෙග්මන්ට් එකේ අපි කතා කරන්නේ. ඉරේෂා කියන්නේ පොපියුලර් ෆැෂන් ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඇයගේ ජීවිතේ වැඩි කාලයක් ඇය ගත කරන්නේ කොස්ටියුම් ඩිසයිනින් එක්ක. ඒ නිසා ඇයට කාලයක් නැහැ ඇයගේ බොඩි බැලන්ස් එක පවත්වාගෙන යන්නට. අද අපි කරන හයිඩ්‍රෝതെරපි එක කරන්නේ ඉරේෂාට. ඒ වගේම මේක කරන්නේ මනෝහරි. ඔක්තෝබර් මාසිකයේදී චයිනාවල පැවැත්වුණු හයිඩ්‍රෝതെරපි කොංග්‍රස් එකෙන් මනෝහරිට අවෝඩ් එකක් ලැබුණා විශේෂ දරුවන්ට ඇය ට්‍රීට් කරපු නිසා. ඩොක්ටර් මනෝහරි මුලින්ම වාට අයිස්ටයිල් ටීම් එක විශ් කරනවා. අපි කලින් හයිඩ්‍රෝതെරපි ගැන කතා කරද්දී බියුටි එක ගැන තමයි අපි අවධානය යොමු කරේ. නමුත් අද අපි එක්සර්සයිස් එකක් විදිහට තමයි හයිඩ්‍රෝതെරපි යොදාගන්නේ. බිසි ලයිෆ් එකක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය එක්සර්සයිස් එකකට වැය කරන්න පුළුවන් කාලය සීමිතයි. ඉන්න මේ වගේ සිස්ටම් එකකින් අපිට පුළුවන් කෙටි කාලයක් වගේ කියන්නේ විනාඩි 20ක් ඇතුළත මේ කිලෝමීටර් 3ක් දිව වගේ එක්සර්සයිස් එකක් ලබා ගන්න. මේකේ වැදගත්ම එක අපිට වැඩි කාලයක් මේ වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ එක්සර්සයිස් එකක් කිව්වොත් මේක අපි කරන්නේ අභ්‍යන්තර අවයව අභ්‍යන්තර ග්‍රන්ථි උත්තේජනය කරනවා. ඒ වගේම හැම හරහා තමයි මේ සිදුවෙන හැම ක්‍රියාවක්ම සිද්ධ වෙන්නේ. එතකොට දැන් අපි කියමුකෝ මේ සම්බන්ධව අපිට පුළුවන් කැලරි බර්නින් එක එෆෙක්ටිව්ලි කරන්න. කියමු අපි ඇඟේ ફોකස් කරනවා කියලා සමහර කොටස් තියෙනවා අපිට වැඩියෙන් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ සමහරවිට පුළුවන් ස්ටමක් ඒරියා එක වෙන්න පුළුවන්. සමහරවිට පිට ඒරියා එක වෙන්න පුළුවන්. අතපය වෙන්න පුළුවන්. එහෙනම් මේ වගේ සිස්ටම් එකකින් අපිට පුළුවන් ඒ කාර්යක්ෂමව ඒ දේ අඩු කරගන්න. ව්‍යායාමයක් වශයෙන් හයිඩ්‍රෝതെරපි කියන්නේ සම්පූර්ණ සොලියුෂන් එකක්. ඒ කියන්නේ හැමේ සිට අභ්‍යන්තර අවයව දක්වා මේක උත්තේජනයක් සිද්ධ වෙනවා. ඒ වගේම දහඩිය දානවා අපි මේක කරාට පස්සේ. ඒ කියන්නේ උපරිම එක්සර්සයිස් එකක් ලබා ගන්න පුළුවන් ඉෆිෂන්ට් සිස්ටම් එකක්. මනෝහරි අපි අයිස්ටයිල් වලින් කලින් දැක්කපු හයිඩ්‍රෝതെරපි ට්‍රීට්මන්ට්ස් වලදී විවිධ ස්ටෙප්ස් තිබුණා. දැන් අද කරන එක්සර්සයිස් හයිඩ්‍රෝതെරපි එකේ මොන වගේ ස්ටෙප්ස් තියෙන්නේ? හයිඩ්‍රෝതെරපි එකක් කරනකොට සාමාන්‍යයෙන් අපි විවිධ ස්ටෙප්ස් වලින් ඉන්නවා. ඒ කියන්නේ හරියට යෝගා වතුර කරනවා වගේ සමානයි. එතකොට ස්ටමක් අපි දැන් උදාහරණයක් වශයෙන් ස්ටමක් එක අඩු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ඒ වගේ ඉරියව්වක ඉන්නවා වැඩියෙන් ඒ ප්‍රදේශයට ඉෆෙක්ට් එක එන්න.
පළවෙනි ස්ටෙප් එකෙන් කරන්නේ ආශ්වාස ප්‍රාශ්වාසය. ඒ කියන්නේ මේ ඉක්විප්මන්ට් එකෙන් අපි නිකුත් කරනවා ගස් අතර තියෙන ඔක්සිජන් ලෙවල් එකට සමාන ඔක්සිජන් ලෙවල් එකක්. ඒ කියන්නේ මේ අවස්ථාවේදී අපිට උපරිම ඔක්සිජන් ලෙවල් එකක් ඇඟට ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ lungs ඒකට අපි කියන්නේ lungs cleansing කියලා. ඒ කියන්නේ අපි different environments වල ජීවත් වෙන කට්ටිය සමහර වෙලාවට ඔක්සිජන් අඩු තැන්වල ඉන්නවා, සමහර වෙලාවට air condition environments වල ඉන්නවා, සමහර වෙලාවට සිගරට් බොන environments වල ඉන්නවා. එතකොට කොහොමත් අපේ lungs වල මේ දේවල් එකතු වෙනවා. ඒ හින්දා මෙතනින් පුළුවන් අපි භාවනාවක් වගේ හොඳට හුස්ම අරගෙන පුළුවන් තරම් අපි lung cleansing එකක් තමයි පළවෙනි විනාඩි දෙකේදී කරන්නේ. second position එක තමයි squatting position එක. exercise එකක් විදිහට මොන වගේ result එකක්ද ලබා ගන්න පුළුවන්? second position එකෙන් ඇත්තටම ශරීරයේ lower body තමයි වතුරට expose වෙන්නේ. ඒතර activity එක වෙන්නේ ඇත්තටම ඉනෙන් පහළ කොටසයි. female male දෙකොල්ලන්ටම ඉතා වැදගත් ස්ටෙප් එකක්.